හෙලෝ ළමයි කොහොමද ඔයාලට සෝෆියා හබ් channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. අද මම කතා කරන්නේ ඔයාලා විභාග ශාලාවේදී මුහුණ දෙන ලොකුම අභියෝගයක් ගැන. ඒ තමයි ප්‍රශ්න පත්‍රයේ අපි කිසිසේත්ම බලාපොරොත්තු නොවූ හෝ අපි නොදන්නා ප්‍රශ්නයක් આવොත් ඒකට මුහුණ දෙන්නේ කොහොමද කියලා. ඔයා හිතන්න ඔයා විද්‍යා පේපර් එක කරනවා. ඒකේ ඔයා ලොකුවට අවධානය යොමු නොකරපු පාඩමක ලකුණු 5 විස්තරාත්මක ප්‍රශ්නයක් ඇවිත්. ඔයා ඒක අතහරිනවද? නෑ. අද මම කියලා දෙන ක්‍රම 4 පාවිච්චි කළොත් ඒ ප්‍රශ්නෙකට ලකුණු 2ක් හෝ 3ක් ඔයාලට ගන්න පුළුවන්. මුලින්ම කරන්න ඕනේ ප්‍රශ්නය කලබල නොවි දෙපාරක්වත් කියවන එක. හැම ප්‍රශ්නයකම කීවර්ඩ්ස් තියෙනවා. උදාහරණයකට සංසන්දනය කරන්න, විස්තර කරන්න, නම් කරන්න වගේ වචන ටික බලන්න. උදාහරණයක් බලමු. ඉතිහාස පේපර් එකේ අනුරාධපුර යුගයේ වාරි කර්මාන්තයේ දියුණුව විස්තර කරන්න කියලා ප්‍රශ්නයක් ආවොත් ඔයා ඒ ගැන දන්නේම නැත්නම් අඩුම තරමේ වැව, ඇල, පරාක්‍රම සමුද්‍රය වගේ ඔයා දන්න සාමාන්‍ය වචන ටිකක් මතක් කරගන්න. ඒ වචන පාවිච්චි කරලා වාක්‍යයක් ගොඩනගන්න. විද්‍යාව සහ ගණිතය වගේ විෂයන් වලදී අන්තිම උත්තරයට වඩා පියවර වලට ලකුණු ලැබෙනවා. ගණිතය ඔයා ප්‍රශ්නය විසඳන්න දන්නේ නැති වුණත් ඒකට අදාළ සූත්‍රය, ෆෝමියුලා දන්නව නම් ඒක ලියන්න, ආදේශ කරන්න. එතකොට ඔයාට ස්ට්‍රක්චර් මාර්ක්ස් ලැබෙනවා. විද්‍යාව රූප සටහනක් ඇඳීමට උත්සාහ කරන්න. ප්‍රශ්නේ තියෙන දත්ත ටික ලයිස්තුගත කරන්න. එතකොට පරීක්ෂකවරයාට පේනවා ඔයාට විෂය ගැන යම් අවබෝධයක් තියෙනවා කියලා. බහුවරණ MCQ පේපර් එකකදී නම් වැරදි උත්තර ඉවත් කිරීමේ ක්‍රමය එලිමිනේෂන් මෙතඩ් එක පාවිච්චි කරන්න. තියෙන උත්තර 4 අනිවාර්යෙන්ම වෙන්න බැරි උත්තර දෙකක් අයින් කරගන්න. එතකොට ඉතිරි දෙකෙන් නිවැරදි එක තෝරගන්න තියෙන සම්භාවිතාවය 50% වෙනවා. මතක තබා ගන්න ඔයා කිසිම දෙයක් නොලියාවොත් ලැබෙන්නේ ලකුණු 0. හැබැයි මොනවා හරි ආදාළ දෙයක් ලියුවොත් ලකුණක් හෝ දෙකක් හෝ ලැබෙන්න පුළුවන්. විභාගයකදී එක ලකුණක් කියන්නේ ඔයාගේ S1 100ක කරන්න පුළුවන් ලොකු වෙනසක්. ඉතින් අද අපි මේ වීඩියෝ එකෙන් ඉගෙන ගත්තේ ප්‍රශ්නය ඩිකෝඩ් කරන හැටි, පියවරවලට ලකුණු ගන්න හැටි, වැරදි උත්තර අයින් කරන හැටි සහ කිසිම ප්‍රශ්නයක් අත නොහරින හැටි. විභාගය කියන්නේ බය වෙන දෙයක් නෙවෙයි. ඒක ඔයාගේ බුද්ධියෙන් ජය ගන්න පුළුවන් ගේම් එකක්. ඔයාටත් මේ වගේ අත්දැකීමක් තියෙනවා නම්, ඒ කියන්නේ නොදන්නා ප්‍රශ්නයකට මුහුණ දුන්න අවස්ථාවක් තියෙනවා නම්, ඒක පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක ඔයාගේ යාළුවන්ට ෂෙයා කරන්න. තවත් මේ වගේ වටිනා වීඩියෝස් බලන්න සෝෆියාස් හබ් channel එක subscribe කරලා තියාගන්න. මම අදට යන්නම්.